පාද දෙකක් දුන්නම දැන් 5යි 4යි දුන්නම ඉතුරු එක හොයන්න දන්නවනේ. දැන් පයිතගොරස් ප්‍රමේය දාලා ඔයගොල්ලෝ කරන්නේ පාද දෙකක් දුන්නම ඉතුරු පාද හොයාගන්න එකනේ. කියන්නේ. දැන් මට පුළුවන් එක පාදෙන් ඉතුරු දෙකම කියන්න. හරි? දැන් මොකක් හරි එක පාදයක් ගමු අපි 3 කියලා ගමු. මම ඉස්සෙල්ලා ඔත්ත සංඛ්‍යා ගන්නම්කෝ. හරි? 3 5 7 9 වගේ තියෙනවනේ. දැන් 3ට අදාළ ඉතුරු පාද දෙක කීයද? 5ට අදාළ ඉතුරු පාද කීයද? 7ට අදාළ ඉතුරු පාද දෙක කීයද? දැන් කටපාඩමෙන් නෙමෙයි කියන්න පුළුවන්. දැන් 9ට අදාළ ඉතුරු පාද දෙක කීයද? අර කවුරුත් මතකෙන් කියන්නත් පුළුවන් නේ. 3 ඇහුවාම 9 13 15 එකයිද? දන්නේ නැද්ද? එතකොට අපි කරන්නේ මේක මෙහෙම වර්ග කරනවා. 3 වර්ගය කීයද? 9යි. හරිනේ? ඊට පස්සේ 9 දෙකෙන් බෙදනවා. කීයද? 4 මාරයිනේ. එහෙනම් 4යි 5යි මාර අයින් කරනවා. 5 වර්ග කරාම කීයද? 25 දෙකෙන් බෙදුවම කීයද? ඇයියනේ 25 දෙකෙන් බෙදුවම කීයද? 12 මාරයි. එහෙනම් කීයද? 12යි 13. මාරෙන් භාගයක් අඩු කරනවා භාගයක් එකතු කරනවා. 7 වර්ග කීයද? 49යි. දෙකෙන් බෙදුවම කියන්නේ 24යි 25. එහෙනම් 9ත් කියන්න බලන්න. 81. එහෙනම් 40යි 41. දැන් මේක try අර විදිහට කියන්න පුළුවන්ද? බෑ. කීයද? 2යි. ඊට පස්සේ වර්ග කරන්න. කීයද? 4යිනේ. ඊට පස්සේ එකෙන් එකක් අඩු කරනවා එකක් එකතු කරනවා. 4 එකක් අඩු වුණාම කීයද? 3යි. කීයද? අනිත් එක 5යි. හරිනේ? 3 4 5. හරිනේ? එහෙනම් දෙකෙන් බෙදන්න කියන්න 3යි. වර්ග කරාම 9යි. එකක් අඩු කරාම 8යි. එකක් එකතු කරාම 6 8 10යි. දෙකෙන් බෙදුවා 24යි 26යි. ඔය විදිහට ගන්න පුළුවන්.